Hi guys, වෙනදා වගේම පිළිගන්නවා Rave of Data අපේ YouTube channel එකට. මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. අදත් වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. අද මම ගෙනලා තියෙන වීඩියෝ එක තමයි ලෝකයේ විශාලතම මකුලුවා. මෙයාගේ විශේෂ විස්තර ටිකක් තියෙනවා. එන්නකෝ යන්න ඉතින් වීඩියෝ එකට ගිහින් බලමු මොනවද මෙයාගේ විශේෂ විස්තර කියලා. මකුලෝ කියලා කියන්නේ ලෝකයේ ජීවත් වෙන තවත් අපූර්ව සත්ව කොට්ටාසයක් වුණාට බොහෝ දෙනෙක් මකුලුවන් දිහා බලන්නේ නම් අප්‍රසන්න වගේම බියකුරු සත්ව කොට්ටාසයක් විදිහට. ලෝකයේ මකුළු විශේෂ 1000කට වඩා ඉන්නවා. ඉන් විශේෂ 160ක් පමණ අනිකුත් විශේෂවලට වඩා විශාල වගේම ශරීරයේ පුරා කෙස් වර්ධනය වෙනවා. එම විශේෂ ටැරන්ටුලා ගණයට අයත් වෙනවා. ටැරන්ටුලා විශේෂයට අයත් මේ මකුළුවන් වර්ග 160 විශේෂයෙන් නිර්තදිග එක්සත් ජනපදය, මෙක්සිකෝව සහ නිවර්තන ඇමරිකාව ආශ්‍රිත ප්‍රදේශවල දැක ගන්න පුළුවන්. මෙයින් විශාලතම ටැරන්ටුලා විශේෂය දකුණු ඇමරිකාවේ දැක ගන්න පුළුවන්. තෙරෆෝසා කොලයට අයත් මේ මකුළුවා දැනට ලෝකයේ සිටින විශාලතම මකුළු විශේෂය විදිහට විශ්වාස කරනවා. ගලායත් බර්ත් ඊට ලෙස හඳුන්වනු ලබන මේ මකුළුවා දුඹුරු හෝ කළු පැහැයෙන් යුක්ත වෙනවා. මේ සත්වයාට ඒකාබද්ධ හිසක් වගේම පපුවක් සහ උදරයකින් යුත් ශරීරයක් තියෙනවා. මෙයාලගේ පාද 8 සෙන්ටිමීටර් 28ක් අඟල් වලින් ගත්තොත් අඟල් 11ක් පමණ විහිදෙනවා. තුන්වන හා සිව්වන පාද යුගල් වලට ලාක්ෂණික කටු පිහිටලා තියෙනවා. ඒ වගේම තමයි මේ මකුළුවා මකුළු විශේෂ වලින් බරම මකුළුවා විදියට හඳුන්වන්න පුළුවන්. ග්‍රෑම් 170ක් අවුන්ස් විදියට ගත්තොත් අවුන්ස් 6ක් පමණ බරකින් යුක්ත වෙන බවට සඳහන් වෙනවා. මෙයාලගේ විශාල ශරීරයේ දිග සෙන්ටිමීටර් 12ක් අඟල් වලින් ගත්තොත් අඟල් 5ක් පමණ දක්වා විශාල වෙන අතර එය මිනිස් හස්තයක ප්‍රමාණයට සමාන වෙනවා. මේ මකුළුවාගේ මුඛය අසල උපග්‍රන්ථි යුගල් දෙකක් තියෙනවා. ඒවා පෝෂණය ලබා ගැනීමට උපකාරී වෙනවා. ඒ වගේම ඉදිරියට හා පහළට ගමන් කරන හකු පිහිටලා තියෙනවා. මෙයාලා නිසාචර දඩයම්කරුවන් වෙනවා. ඒ වගේම පාෂාණ හා මුල් යට වගේම ගුල්වල මෙයාලා ජීවත් වෙනවා. මෙයාලගේ ස්වභාවික වර්ණය හින්දා වැටුණු කොළ සමග මිශ්‍ර වී සැඟවී ඉඳලා තම ගොදුර අල්ලා ගැනීමේ හැකියාවක් මෙයාලට තියෙනවා. ඒ වගේම තමයි මෙයාලට ඇස් 8ක් පිහිටලා තියෙනවා. ඒ වුණාට මෙයාලගේ පෙනීම නම් ගොඩක් දුර්වලයි. ඒ කොහොම වුණත් තමන් අවට සිටින ජීවීන්ගේ කම්පනය ලබා ගැනීමට මෙයාලගේ සංවේදී කකුල් වගේම උදරයේ තිබෙන රෝම උපකාරී වෙනවා. මකුළුවා සැඟවී සිටින විලෝපිකයෙක් වෙනවා. බොහෝ දුරට පස්පනුවන් කෘමීන් ගෙම්බන් ආහාරයට ගන්නවා. කෙසේ වෙතත් එය අවස්ථාවාදී වෙනවා. ඒ වගේම වවුලන් මීයන් වැනි ශීරපායන් වගේම සර්පයන් හා කටුසන් වැනි උරගීන්ද මරා ආහාරයට ගන්නවා. ඒ වගේම තමයි කුඩා පක්ෂීන් හා කුරුළු බිත්තරද ආහාර විදියට ගන්නවා. පළමුව තම ගොදුරට විෂයෙන්වත් කිරීම මගින් මකුළුවා තම ආහාර වේල තම ගුලට ඇදගෙන යනවා. පසුව මෘදු පටක බිඳ දැමීම සඳහා මියගිය සත්වයා මත ආහාර ජීර්ණ යුෂ කෙල දානවා. අවසානයේ ලොම් සහ පිහාටු සම සහ ඇටසැකිල්ල පමණක් ඉතිරි කරනවා. මේ ගලායත් මකුළුවා කුරුල්ලම් දඩයම් කරන හින්දා ග්ලායත් බර්ත් ඊටර්ස් යන නමින් හඳුන්වනවා. සාමාන්‍යයෙන් හුදකලා ජීවීන් වන ග්ලායත් මකුළුවන් සංසර්ගය සඳහා පමණක් වෙනත් ගැහැණු සතෙකු හමු වෙනවා. ඉන් මාස කිහිපයක් ඇතුළත පිරිමි සතා මිය යනවා. ගැබිණි ගැහැණු සතා දැලක් කරකවන අතර එහි සංසේචනය වූ බිත්තර 50 200ත් අතර තැන්පත් කරනවා. ඉන්පසු ඇය ඒවා ටෙනිස් බෝලයක ප්‍රමාණයේ මල්ලක් තුලට ඔතා ඇගේ කෙඳි වලින් ආවරණය කරනවා. ආරක්ෂිත මවක් වන ඇය මකුළු පැටවුන් බිහිවන තුරුම බිත්තර මල්ල රැගෙන යනවා. පැටවුන් සති කිහිපයක් මවගේ මල්ලේ ජීවත් වන අතර ඔවුන් තමන්ව ආරක්ෂා කර ගැනීමට තරම් විශාල වන තුරුම වසර 3ක් දක්වා සමීපව ජීවත් වෙනවා. සියලුම මකුළුවන් වගේම මෙයාලත් වර්ධනය වීමට දිය වී විශාල ඒවාට මඟ සැලසීම සඳහා බාහිර ඇටසැකිල්ල ඉවත් කරනු ලබනවා. මෙයාලගේ පළමු වසර තුල මකුළු පැටවුන් 5 වතාවක් හෝ 6 වතාවක් මෙලෙස දිය වී යනවා. මෙයාලා වසර 2-3ක් ඇතුළත ලිංගික පරිණතභාවයට පත් වෙනවා. මෙයාලගේ පිරිමි සත්වයා වසර 3ත් 6ත් දක්වා ජීවත් වන නමුත් ගැහැණු සතුන් වසර 20ක් දක්වා ජීවත් වෙනවා. මේ මකුළුවාගේ දෂ්ට කිරීම මිනිසාට මාරාන්තික නොවුනත් බඹරුකුගේ දෂ්ට කිරීමට ආසන්න වේදනාවක් ලබා දීමට සමත් වෙන බව පැවසෙනවා. මේ මකුළුවන් සුරතල් සතුන් ලෙස තබා ගැනීමද සමහර අවස්ථාවල වාර්තා වෙනවා. මේ අපූරු මෙන්ම විශාල සත්වයාගේ සංරක්ෂණය ගැන නම් හරියටම තක්සේරු කර නොමැති බවට තමයි සඳහන් වෙන්නේ.
බලන්නකො ඉතින් අප්‍රසන්න වගේම බියකුරු සතෙක් වගේ අපිට මේ මකුළුව පෙනුනට එයාලටත් හරි අමුතු ලෝකයක් නේද තියෙන්නේ. එහෙනම් මේ වගේ තවත් වීඩියෝස් බලන්න Rave of Data අපේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න අමතක කරන්න එපා. වීඩියෝ ගැන ඔයාලගේ අදහස් comment එකක් විදිහට අපිට ඉදිරිපත් කරන්න. මේ වගේ තවත් වීඩියෝ එකක් අරගෙන මම ආයෙත් ඔයාලව හම්බෙන්න එන්නම්. දිග්ගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.